මොකද උච්චර හදිස්සි අපිට තව කල් තියෙනවා කියන අදහස අපිට ලැබිච්චි ගොඩාක් අවස්ථා අහිමි කරනවා. යහපත් අවස්ථා බොහෝමයක් අහිමි වෙලා යන්න ප්‍රධානතම හේතුව අපිට තව කල් තියෙනවා කියලා හිතෙන එක. මේ ජීවිතේ අපිට අවස්ථා ලැබිලා මෛත්‍රිය, කරුණාවන්තකම, මුදිතාව වගේ ලස්සන ගුණධර්ම හදාගන්න අවස්ථාව ලැබිලා. හැබැයි ඒ අතර හිතුනොත් මොකද ඕකට ඔච්චර තියෙන හදිසිය අපිට තව කල් තියෙනවා කියලා. අර අවස්ථා මගහැරලා යනවා. හොඳට පින් කරගන්න අවස්ථා මුණ ගැහිලා තියෙනවා. හිතුනොත් එහෙම මොකද්ද ඕකට ඔච්චර තියෙන හදිසිය අපිට තව කල් තියෙනවා. එහෙම හිතිච්ච ගමන් පින් කරගන්න ලැබිච්ච අවස්ථා අහිමි වෙලා යනවා. හිත නිවන බණ අහන්න ලැබෙනවා. ඒ බණ අහන්න ලැබිච්ච අවස්ථාව තියෙද්දි හිතුනොත් මොකද්ද ඔච්චර හදිස්සිය අපිට තව කල් තියෙනවා. ඒ අදහස අපිට බණ අහන අවස්ථාව අතපසු කරනවා. තමන්ගේ ආදරණීය මවට, පියාට ගුණ සලකා ඇප උපස්ථාන කරන අවස්ථාව. ශිල්ප කියා දීපු ගුරු මෑණිවරු, ගුරු පියවරුන්ට ඇප උපස්ථාන කරන අවස්ථාව. අපිට ලැබිලා තියෙන අවස්ථා. හැබැයි හිතුනොත් මොකද්ද උච්චර හදිස්සිය අපිට ඕවට තව කල් තියෙනවා කියලා. ඒ අවස්ථා අපට නොදැනීම මගහැරිලා යනවා. ඒ නිසා හොද්දට තේරුම් අරගන්න. මොකද උච්චර හදිස්සි තව කල් තියෙනවා කියලා යම් අදහසක් ඔබේ හිතට එනවා නම් ඒ අදහස එන්නේ හොඳකට නම් නෙමෙයි. පමා වෙන්න එපා. පමා වීම ආපහු හරවන්න බැරි වරදක් විය හැකියි. අපි තව කල් තියෙනවා කියලා හිතුවට අපි දන්නවද අපිට තව තියෙන කාලෙ කොච්චරද කියලා? අපිම ප්‍රවෘත්ති වලට එහෙම දකිනවා. අවුරුදු 30 35 අය මැරෙනවා. ඒ අයගේ මරණ ගැන අහ 30 35 ඉන්න අපි හිතනවා නෑ අපිට තව කල් තියෙනවා. අපිට අහන්න දකින්න ලැබෙනවා අවුරුදු 16 17 18 අය මැරෙනවා. අවුරුදු 16 17 වයස්වල ඉන්න තරුණ අය කල්පනා කරනවා නෑ යාළ මැරුණට අපිට තව කාලෙ තියෙනවා.